හායි කොහොමද ඔයාලට මේ දවස්වල කොස්සට ඕන තරම් හොයාගන්න තියෙන නිසා අද මට හිතුණා කළු පොල් මාළුවක් හදන්න. ඉතින් මේ කළු පොල් මාළුව හැදුවම බත් කන්න වෙන මොකුත් ඕනේ නැහැ. මේක විතරක්ම ඇති. ඒ තරම් මාර්ම රසයි. මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම කොස්සට ටික හොඳට සෝදගෙන ඉමු. ඊළඟට මේ ටික තම්බ ගන්න මේ වගේ භාජනයකට මම දාගන්නවා. දැන් මේ කොස්සට ටික හොඳට තම්බ ගමු. ඒ ටික තැම්බෙනකම් මේ කළු පොල් මාළුව හදන්න අවශ්‍ය කළු පොල් එක හදාගමු. මෙතන මම අරගෙන තියෙනවා පොල් මේස හැඳි 4ක්, හාල් මේස හැන්දක්, සූදුරු තේ හැඳි 1/4ක්, කුරුඳු පොතු, එනසල්, කරාඹු නැටි. දැන් මේ ටික අඩු ගෙන්දරේ හොඳට බෙදගමු. මෙන්න මේ පාටට ආවම මම ලිප ඔෆ් කරගන්නවා. ඊළඟට මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. දැන් මේ කොස්සට ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඊළඟට කොස්සට මේ වගේ ටිකක් තලා ගන්න ඕනේ. එතකොට මේ කොස් ඇටි ඇතුළට හොඳට මිරිස් 3-5 උනා ගන්නවා. හරි, දැන් කොස් ඇටි ටික ඔක්කොම තලාගෙන ඉවරයි. ඊළඟට මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි තේ හැන්දක් එකතු කරනවා. ඊළඟට පොඩිවට කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරනවා. දැන් මේ ලුණු, අම්මිරිස්, රම්පි කරපිංච ටිකත් එකතු කරගන්නවා. දැන් කොස්සට ටිකක් මේකට එකතු කරලා ටිකක් කලවම් කරගමු. දැන් කහ කුඩු, තුන පහ කුඩු, මිරිස් කුඩු, උළු හාල් සහ රස අනුව ලුණු එකතු කරනවා. ඊළඟට උකු පොල් කිරි ටිකත් මේකට එකතු කරගමු. දැන් මම කලින් හදාගත්ත කළු පොල් මිශ්‍රණය මේකට එකතු කරනවා. ඊළඟට ගම්මිරිස් සහ ගොරකා ටිකක් මේකට එකතු කරගන්න ඕනේ.
දැන් තියෙන්නේ මේක අඩු ගින්දරේ හැඳි ගාමින් උයා ගන්න. මෙන්න මේ ගානට ආවම මම හදාගත්ත කළු පොල් මාළුව ලිපෙන් ඉවත් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ කළු පොල් මාළුව. මාරම රස කෑමක් වගේම පෝෂණ ගුණයෙන් ගොඩක් වැඩි කෑමක්. ඉතින් දිගටම ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.